හින්දි ටෙලිනාට්‍ය බලන අපේ ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය. ඒ වගේම දක්ෂ වගේම රූපසුන්දර නිලියක් තමයි කනිකා මාන් කියන්නේ. හැබැයි ඔයාලා දන්නවද? ඇය නිලියක් වෙන්න කලින් කවුද කියලා? ඇය සැබෑ ජීවිතයේදී නීතිඥවරියක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙනගෙන පස්සේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නිලියක් වුණු කනිකා මාන්ගේ සැබෑ ජීවිතයේ රසබර තොරතුරු කිහිපයක් ගැනයි. 1993 ඔක්තෝබර් 7 වෙනිදා ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පාලිපට් කියන නගරයේදී තමයි කනිකා උපත ලබන්නේ. ඒ කලාවට වගේම අධ්‍යාපනයටත් උපන් හපනෙක්. ඒ චන්දිගාරහි පංජාබ් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය වගේම නීතිපති උපාධියත් සාර්ථකව නිම කරපු කෙනෙක්. හැබැයි නීති ශාස්ත්‍රයේ ඉදිරියට යන්න හිතාගෙන හිටපු කනිකාගේ ජීවිතය වෙනස් වෙන්නේ ඇයට විනෝදාස්වාද ශාස්ත්‍රයට එන්න ලැබුණු අවස්ථාවන් එකයි. මුල් කාලයේදී පංජාබි සංගීත වීඩියෝ කිහිපයකට පෙනී සිටමින් ශාස්ත්‍රයට ආපු කනිකාගේ රංගන ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂ්‍ය උනේ CTV නාලිකාවේ විකාශනය වුණු ගුඩ්ඩන් තුම්සේ ना हो पाएगा කියන අතිශය ජනප්‍රිය ටෙලිකතා මාලාවයි. 2018 ඉඳන් 2021 වෙනකම් විකාශනය වුණු මේ නාට්‍යයේ ඇය ගුඩ්ඩන් චින්දල් සහ ගුඩ්ඩන් බිර්ලා කියන දිත්ත චරිත නිරූපණය කරමින් මුළු ඉන්දියාවේම වගේම ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද ගන්න සමත් වුණා. කනිකා කියන්නේ එකම රාමුවකට කොටුණු නිලියක් නෙවෙයි. ඇය මෑතකදී ඒක්තා කපූර්ගේ සුප්‍රසිද්ධ අద్భుත මනක්කල්පිත කතාමාලාවක් වන නාගින් 7හි රාධිකා ගැන සංකීර්ණ දුෂ්ට චරිතය නිරූපණය කරමින් විචාරකයන්ගේ පවා ඉහළ පැසසුමට ලක් වුණා. රූපවාහිනියට අමතරව ඩිජිටල් අවකාශයටත් පාදපපු ඇය MS Player හි විකාශනය වුණු රූහානියත් වෙබ් කතාමාලාව හරහා තමන්ගේ වෙබ් රංගන දායකත්වයත් සනිටුහන් කළා. ඉතින් නීතිඥවරියකගේ සිට ඉන්දියාවේ ජනප්‍රියම නිලියක් දක්වා ආපු කනිකා මාන්ගේ මේ ගමන ඇත්තටම ආදර්ශමත්. හින්දි රූපවාහිනී ශාස්ත්‍රය උඩු යටිකුරු කරපු තමන්ගේ රංගන දක්ෂතාවය නිසාම ලෝකයක් ආදරය කරන සුපිරි තරුවක් ගැනයි දැන් අපි කතා කරන්නේ. වයස අවුරුදු 16ක් වැනි ඉතාමත් කුඩා වයසකින් ශාස්ත්‍රයට ඇවිත් දශකයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රධාන නිලියක් විදියට තමන්ගේ රාජ්‍ය ගොඩනගපු ඇය කවුද? ඇය තමයි හැමෝම ආදරය කරන ඊෂා සිං. දැන් වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ භෝපාල් නගරයෙන් ආපු මේ පුංචි කෙල්ල ඉන්දියාවේ ඉහළම තලයේ නිලියක් වුණේ කොහොමද කියලා. 1998 දෙසැම්බර් 24 වෙනිදා මධ්‍ය ප්‍රදේශයේ භෝපාල් නුවරදී උපත ලැබෙන ඊෂා තමන්ගේ පාසල් අධ්‍යාපනය ලැබෙන කාලයේදීම රංගනයට ලොකු ආසාවක් දැක්වුවා. ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ 2015 අවුරුද්දේ. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු 16ක් විතරයි. ඉෂ්කා රාංග් සේෆ්ට් කියන අතිශය ජනප්‍රිය වුණු ටෙලිනාට්‍යයේ දානි කියන තරුණ වැන්දපුවකගේ අභියෝගාත්මක චරිතයෙන් ඇය තමන්ගේ ප්‍රථම රංගන දායකත්වය ලබා දෙනවා. පළමු නිර්මාණයෙන්ම ඇය තමන්ගේ අපූර්ව රංගන දක්ෂතාවය මුළු ඉන්දියාවටම පෙන්눔 කළා. නමුත් ඊෂාගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් වෙන්නේ 2018 අවුරුද්දේ. ඒ ඉෂ්ක් සුබාන් අල්ලා නාට්‍යයේ ඇය රංගපෑ සාරා සිද්දිකී කියන චරිතයත් එක්ක. මේ චරිතය කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් ඇයට ඉන්දියාව පුරා විතරක් නෙවෙයි ලෝකේ පුරාම මහා රසික පිරිසක් වගේම ශාස්ත්‍රීය සම්මාන රැසක් දිනා ගන්නත් අවස්ථාව ලැබුණා. ඉන්පස්සේ ඇය තමන්ගේ ජනප්‍රියත්වය තවත් ඉදිරියට අරන් යමින් 2021 අවුරුද්දේ සර්ෆ් ටුම් නාට්‍යයේ 2023 අවුරුද්දේ බෙකාබූ කියන ප්‍රසිද්ධ ෆැන්ටසි සහ ආදර කතා මාලාවේ ප්‍රධාන නිලිය විදිහට විශිෂ්ට රංගනයක නිරත වුණා. ඒ වගේම 2025 අවුරුද්දේ ඉන්දියාවේ සුප්‍රකට නිෂ්පාදක ඒක්තා කපූර්ගේ නාගින් 7 කියන අద్భుත කතා මාලාවට සම්බන්ධ වෙමින් ඇය තමන්ගේ ජනප්‍රියත්වය තවත් ඉහළටම රැගෙන ගියා. කතා මාලාවලින් විතරක් නෙවෙයි ඊෂා තමන්ගේ සැබෑ පෞරුෂය ලෝකයටම පෙන්වුවේ ඉන්දියාවේ අංක 1 රියැලිටි ෂෝ එකක් වෙන Bigg Boss 18 හරහායි. මේ තරඟාවලිය ඇතුලේ දක්ෂ විදිහට ක්‍රීඩා කරපු ඇය එහි අවසන් මහත් තරඟය දක්වාම ගිහින් 6 වෙනි ස්ථානය දිනා ගන්න සමත් වුණා. ටෙලිවිෂන් කලාව ජයග්‍රහණය කරපු ඊෂා මෑතකදී සිනමාවටත් පිය නැගුවා. ඒ 2026 අවුරුද්දේ තිරගත වුණු ඔබ්සෙස් කියන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටය හරහායි. එහි ඇය කළ රංගනය රසිකයන්ගේ වගේම විචාරකයන්ගේත් ඉහළ ඇගීමට ලක් වුණා. නිලියක් විදිහට කාර්යබහුල වුණත් ඊෂා තමන්ගේ රසිකයන් වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කරන්නේ නැහැ. ඇය ඒෂා සිං බ්ලොග්ස් නමින් තමන්ගේ YouTube නාලිකාවක් පවත්වාගෙන යනවා. ඒ හරහා ඇයගේ දෛනික ජීවිතය ලස්සන සංචාරක අත්දැකීම් වගේම ඇයගේ සැබෑ ජීවිතයේ තොරතුරු රසිකයන් එක්ක නිතරම බෙදා ගන්නවා. වයස අවුරුදු 16න් පටන් ගත්ත මේ ගමන අද වෙනකොට දශකයක සාර්ථකත්වයක් කරා ඇවිත් තියෙන්නේ ඇයගේ තියෙන කැපවීම සහ දක්ෂතාවය නිසායි.
ඉතින් ඊෂා සිං රඟපෑ චරිත වලින් ඔයාලා වඩාත්ම ආස කරන්නේ මොන චරිතයටද? ඒක පල්ලෙන් කමෙන්ට් කරලා යන්න. මේ වගේම තවත් රසවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.